සුබ දවසක් යාළුවනි. අද අපි කතා කරන්න යන්නේ 2025 මාර්තු 31 වෙනි දින ජපානයේ නිකුත් වූ භූමිකම්පා අනතුරු ඇඟවීමක් ගැන. මේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණේ ජපානයේ දකුණු දිසින් පිහිටි නන්කායි අගල ආශ්‍රිතව සිදුවිය හැකි ප්‍රබල භූමිකම්පාවක් සම්බන්ධයෙන්. මේ භූමිකම්පාව ඉතාම විනාශකාරී විය හැකි බවටයි අනතුරු ඇඟවීම සඳහන් වුණේ. අපි බලමු මේ අනතුරු ඇඟවීම පිටිපස තියෙන විද්‍යාත්මක කරුණු මොනවද? ජපානයේ මේ වගේ ආපදාවකට මුහුණ දෙන්නේ කොයි විදියට සූදානම්වද? ඒ වගේම භූමිකම්පාව ජපානයටත් ලෝකයටත් කොහොම බලපායිද කියලා. ඉතින් එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. නන්කායි අගල කියන්නේ භූතල දෙකක් එකිනෙක ගැටෙන ප්‍රදේශයක්. මෙහිදී පැසිෆික් භූතලය පිලිපීන භූතලයේ යටට කිඳා බසිනවා. මේ නිසා විශාල ශක්තියක් කාලයක් තිස්සේ එකතු වෙනවා. යම් අවස්ථාවකදී මේ ශක්තිය මුදා හැරුණොත් එය ප්‍රබල භූමිකම්පාවක් විදිහටයි ඇති වෙන්නේ. ඉතිහාසයේ දිහා බැලුවොත් නන්කායි අගල ආශ්‍රිතව විශාල භූමිකම්පා කිහිපයක්ම සිදු වෙලා තියෙනවා. ඒ සෑම භූමිකම්පාවක්ම විශාල විනාශයක් සිදු කරලා තියෙනවා. 2025 මාර්තු මාසයේ නිකුත් කරපු අනතුරු ඇඟවීමේදී සඳහන් කරලා තිබුණේ ඉදිරියේදී සිදුවිය හැකි භූමිකම්පාව රිට්ටර් මාපකයේ 9ක් වගේ විශාල අගයක් ගන්න පුළුවන් කියලයි. ඒ වගේම මේ භූමිකම්පාව නිසා විශාල සුනාමි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. වෙරළබඩ ප්‍රදේශවලට මේ සුනාමියෙන් විශාල හානියක් සිදුවිය හැකි අතර දහස් ගණන් ජීවිත අහිමි වෙන්නත් ඉඩ තියෙනවා. ගොඩනැගිලි කඩා වැටීම්, ගිනි ගැනීම් සහ යටිතල පහසුකම් විනාශ වීම වැනි දේත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ජපානය කියන්නේ භූමිකම්පා නිතර සිදුවන රටක්. ඒ නිසාම ඔවුන් භූමිකම්පා වලට මුහුණ දෙන්න පුළුල් සූදානමක් කරලා තියෙනවා. ඒ සූදානම විවිධ අංශ වලින් දැක් ගන්න පුළුවන්. අංක 1 ගොඩනැගිලි සැලසුම් කරණය. ජපානයේ අලුතින් ඉදු කරන සෑම ගොඩනැගිල්ලක්ම පාහේ සැලසුම් කරන්නේ භූමිකම්පා වලට ඔරොත්තු දෙන විදිහට. ඒ සඳහා විශේෂ තාක්ෂණයක් සහ ශක්තිමත් අමුද්‍රව්‍ය භාවිතා කරනවා. අංක 2 මුල් අනතුරු ඇඟවීමේ පද්ධති. ජපානයේ සතුව ඉතාමත් දියුණු භූමිකම්පා මුල් අනතුරු ඇඟවීමේ පද්ධතියක් තියෙනවා. භූමිකම්පාවක් සිදුවීමට තත්පර කිහිපයකට කලින් මේ පද්ධතිය මගින් ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කරනවා. ඒ නිසා මිනිසුන්ට ආරක්ෂිත ස්ථානවලට යන්න හෝ ආරක්ෂිත පියවර ගන්න කාලය ලැබෙනවා. අංක 3 ජපානයේ පාසල්වල පටන්ම භූමිකම්පා සහ වෙනස් ස්වාභාවික විපත් ගැන ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ආපදා කාලවලදී හැසිරෙන්නේ කොහොමද කියලාත් පුහුණු කරනවා. අංක 4 ආපදා කළමනාකරණ සැලසුම්. ජපානයේ සතුව හොඳින් සංවිධානය වූ ආපදා කළමනාකරණ සැලසුම් තියෙනවා. භූමිකම්පාවක් වගේ ආපදාවක් සිදු වුණොත් කඩිනමින් සහන සේවා ක්‍රියාත්මක කරන්න ඔවුන් සූදානම්. ඒ සඳහාම අවශ්‍ය සම්පත් සහ පුහුණු වූ කාර්ය මණ්ඩලය ඔවුන් සතුව ඉන්නවා. අංක 5 තමයි ජපානය නිතරම භූමිකම්පා පුහුණු වැඩසටහන් පවත්වනවා. මේ නිසා ජනතාවටත් ආයතනවලටත් ආපදා තත්ත්වයකදී ඉක්මනින් සහ නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු භූමිකම්පාව පිටුපස ඇති විද්‍යාත්මක කරුණු. නන්කායි අගල ආශ්‍රිතව විශාල භූමිකම්පා ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම භූතල චලනයක් නිසා. පෘථුවිය පිටත ස්තරයේ හෙවත් භූ කබල සමන්විත වෙන්නේ විශාල භූතල කිහිපයකි. මේ භූතල නිරන්තරයෙන්ම චලනය වෙනවා. නන්කායි අගල පිහිටලා තියෙන්නේ පැසිෆික් භූතලය සහ පිලිපීන භූතලයේ එකිනෙක ගැටෙන සීමාවේ. මෙහිදී බරින් වැඩි පැසිෆික් භූතලය පිලිපීන භූතලයේ යටට සෙමින් කිඳා බසිනවා. ඉතින් මේ ක්‍රියාවලියට අපි හඳුන්වන්නේ සබ්ස්ඩක්ෂන් කියලා. මේ විදිහට භූතල එකිනෙකට යටට යනකොට ඒවා අතර විශාල ඝර්ෂණයක් ඇති වෙනවා. කාලයක් තිස්සේ මේ ඝර්ෂණය නිසා විශාල ශක්තියක් එකතු වෙනවා. යම් අවස්ථාවකදී මේ ශක්තිය දරා ගන්න බැරි වුණාම එය හදිස්සියෙම මුදා හැරෙනවා. ඒ තමයි අපි භූමිකම්පාවක් විදිහට අත්විඳින්නේ. ඉතින් මේ නන්කායි අගල කියන්නේ මේ වගේ විශාල භූමිකම්පා ඇති වෙන්න පුළුවන් භූවිද්‍යාත්මක සක්‍රීය ප්‍රදේශයක්. ඉතින් දැන් අපි බලමු භූමිකම්පාව ජපානයට සහ ලෝකයට බලපාන ආකාරය. නන්කායි අගල ආශ්‍රිතව සිදුවන ප්‍රබල භූමිකම්පාවක් ජපානයට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන්. මීටර් 30ක් පමණ උස සුනාමි රළ ගොඩනැගිලි කඩා වැටීම් නිසා විශාල ජීවිත හානි සිදු විය හැකියි. දැනට දක්වා ඇති පරිදි ලක්ෂ 3ක් පමණ ජීවිත මෙයින් නැති විය හැකියි. මේ රාත්‍රී කාලයේදී හෝ ශීත ඍතුවේදී ඇති වුණොත් එයින් මීට වඩා ජීවිත හානි සිදු විය හැකියි. ඉතින් මේ භූමිකම්පාව ඇති වුණොත් ජපාන් ආර්ථිකයෙන් ඩොලර් ට්‍රිලියන 1.81 අහිමි කරනවා. හරියට ශ්‍රී ලංකාවේ සියලුම දේ එක දවසින් නැති වුණා වගේ. මේ භූමිකම්පාව ජපානයට විතරක් නෙවෙයි ලෝකයටත් යම් යම් බලපෑම් ඇති කරන්න පුළුවන්. ජපානය කියන්නේ ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවේගයක්. ඒ නිසා ජපානයේ සිදුවන ඕනෑම ආර්ථික කැළඹීමක් ලෝකයේ ආර්ථිකයටත් බලපාන්න පුළුවන්. ඒ වගේම සුනාමි වගේ තත්ත්වයක් ඇති වුණොත් අසල්වැසි රටවල් වලටත් එහි බලපෑම දැනෙන්න පුළුවන්. මේ ආපදාවකදී ජාත්‍යන්තර සහයෝගය ඉතාම වැදගත් වෙනවා. අද අපි කතා කළේ 2025 මාර්තු 31 වන දින ජපානය විසින් නිකුත් කරන ලද නන්කායි අගල ආශ්‍රිතව භූමිකම්පාවක් අනතුරු ඇඟවීමක් ගැන.
මේ අනතුරු ඇඟවීම මගින් පෙන්වන්නේ මේ ප්‍රදේශයේ විශාල විනාශයක් සිදු කළ හැකි භූමිකම්පාවක් සිදුවීමේ හැකියාවක් තියෙන බවයි. ජපානය මේ වගේ ආපදාවකට මුහුණ දෙන්න පුළුල් ලෙස සූදානම් වුණත් එහි බලපෑම සුළුපටු වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අද අපි කතා කළේ 2025 මාර්තු 31 වන දින ජපානය විසින් නිකුත් කරන ලද නන්කායි අගල ආශ්‍රිත භූමිකම්පාවක අනතුරු ඇඟවීම ගැන. මේ අනතුරු ඇඟවීම මගින් පෙන්වන්නේ මේ ප්‍රදේශයේ විශාල විනාශයක් සිදු කළ හැකි භූමිකම්පාවක් සිදුවීමේ හැකියාවක් තියෙන බවයි. ජපානය මේ වගේ ආපදාවකට මුහුණ දෙන්න පුළුල් ලෙස සූදානම් වුණත් එහි බලපෑම සුළුපටු වෙන්නේ නැහැ. මේ තොරතුරු ඔස්සේ භූමිකම්පාව වැනි ස්වාභාවික විපත් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම ඒවට මුහුණ දෙන්න අපි කොයි විදිහටද සූදානම් විය යුතුද කියලා හිතලා බලන්න ඕනේ. මේ භූකම්පනය ඉදිරි වසර 30 ඇතුළත වෙයි කියලා තමයි විද්‍යාඥයන් නම් කියන්නේ. ඉතින් ලංකාවට මේන් බලපෑමක් සිද්ධ වෙයිද? ඇත්තෙන්ම ලංකාවට මේ ඍජුවම බලපෑමක් වෙන්නේ නැහැ. මොකද ලංකාව ඉන්දියන් සාගරයේ පිහිට ඇති අතර ජපාන භූමිකම්පාව සිද්ධ වෙන්නේ පැසිෆික් සාගරයේ. ඒ නිසා මේ ලංකාව සහ ජපානය අතර මුහුදේ ගොඩක් බාධාවන් තියෙනවා. ඒ කියන්නේ එක එක රටවල් පිහිටලා තියෙනවා. මේ නිසා ඒ ඍජුවම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔයාලට හිතන්න යමක් මං කියන්න. මේ භූතැටි එකට යා වෙලා තියෙන්නේ පොළවේ යටි. ඉතින් විද්‍යාඥයන් පවසන පරිදි මෙගා භූකම්පනයකින් මේ තැටි වලට බලපෑමක් එන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. අදට අපි සමුගන්න.